හෙලෝ ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද අරන් ආව ඉතින් මිනි ව්ලොග් එකක්. ඉතින් අද මම යන ප්ලේස් එක ග්ලැම්පින් සයිට් එකක්. මේක තියෙන කුරුවිට රත්නපාරේ සුදගල ජංගල් ග්ලැම්පින් කියලා සර්ච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ප්ලේස් එක. පාරේ යනකොට ලේසියෙන් හොයාගන්න පුළුවන් බෝඩ් ගහලා තියෙනවා. ඉතින් මුලින්ම අපිට හම්බෙනවා යාළගේ පාකින් එක. මෙන්න මේ විදිහට තියෙනවා පාර අයිනෙම. ඉතින් පාකින් එක ඉඳන් ඇතුළට ගියාම අපිට හම්බෙනවා ග්ලැම්පින් ප්ලේස් එක. අපිට චෙකින් වෙන්න තිබ්බේ දෙකට පාර හොයාගන්න බැරි වෙයි කියලා ඉතින් චුට්ටක් කලින් ආවා. එන්ට්‍රන්ස් එක තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. කබානාස් ටික මේ විදිහට තියෙනවා ඉස්සරහෙන්. ඉතින් මේ ප්ලේස් එක හදලා තියෙන්නේ තනිකරම කැලයක් මැද්දට වගේ වෙන්න මාරම ලස්සනයි, මාරම නිදහස්. එතකොට ෆැමිලි එකකට, කපල්ස් වලට වගේම යාළුවෝ සෙට් එකකට එන්න මාරු ප්ලේස් එක. ඉතින් ඔයාලට මෙතන ඔයාලේ බජට් එකට ගැලපෙන විදිහේ පැකේජස් තියෙනවා. අපේ පැකේජ් එකට නම් ඇඩ් උනේ කබානාස් ඩිනර් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට්. ඊට අමතරව ඇතුලේ කොෆී ටී හදන්න ඔයාලට අයිටම්ස් දීලා තියෙනවා. ඒවත් හම්බෙනවා. මෙතන සේෆ්ටි එකයි ප්‍රයිවසි එකයි නම්බර් 1. ඒ වගේම ස්ටාෆ් එකත් මාර ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මේ තියෙන මෙයාලගේ අවුට්ඩෝර් ඒරියා එක. මෙතන එහා පැත්තේ නැචරල් පූල් එකක් තියෙනවා. අර පැත්තේ ෂවර් රූම්ස්, ටොයිලට්ස් ඒවා ඔක්කොම තියෙනවා. ඉතින් මේ වගේ තැනකට ඔයාලා ඇවිල්ලා බලන්න. එතන මාර ලස්සනයි වගේම මාර නිදහස්. ඊවිනින් වයිබ් එක ඔය විදිහට තමයි තියෙන්නේ. රෑ වුණාම ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මේක තමයි ඉතින් නයිට් රයිඩ් එක. පේන්නේ. දැන් අපි ඩිනර් එක ගන්නවා. ඩිනර් එක අරන් ආයෙ නිකන් තියෙනවා. දැන් ටිකකින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ඩිනර් එකට මොනවද ඕනේ කියලා මෙතනින් එයාලට කියලා තෝරගන්න. මෙන්න තියෙනවා අපේ ඩිනර් එකනේ. Hey good morning. ඉතින් ලොකු වීඩියෝස් ටිකක් ගන්න ඕනේ නැහැ. මං charge එක අරන් ඇවිල්ලා තිබ්බේ නැහැ. පුළුවන් විදිහට තමයි මේ වීඩියෝස් ටික දාගත්තේ. දැන් ඉතින් අපේ බ්‍රෙක්ෆාස්ට් එක අරන් අපි එහෙම චෙක් අවුට් වෙනවා. අපිට ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට තිබ්බේ බුෆේ එකක්. ඉතින් මේ vlog එක අදට මෙතන ඉවර කරනවා. මම මෙයාලගේ page එක පහලින් mention කරන්නම්. ඔයාලටත් මොනවා හරි දැනගන්න ඕන නම් මට comment එකක් දාන්න. ඉතින් අලුත් vlog එකක් අරන් ඉක්මනටම එන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.